අදලා ලියනවා දුඹෙත් නැති. මම අමාරු ස්ට්‍රෙස් වෙලායි. ඔක්කොම පාඩම් කරලා මතකද? සෑම් එක පොඩ්ඩක්වත් ස්ට්‍රෙස් නැහැ. හොඳටම කියලා වෙන්න වගේනේ අවුලකුත් දැන් බලමු ඉතින් පේපර් එක උදම් මොකද වෙන්නේ කියලා. හරි හොඳට ලියන්න. good luck. good luck කාටත්. hi welcome to my YouTube channel. ඔන්න ඉතින් හරියටම මාසෙකට විතර පස්සේ තමයි ආයෙ මම vlog එකක් ගේන්නේ. එක්සෑම් එකත් එක්ක පොඩ්ඩක් හිර වෙච්ච නිසා ටයිම් එකක් තිබුණේ නැහැ vlog එකක් අරන් එන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ 7th semester එකේ එක්සෑම් දවස් ටික කොහොමද ගෙවුනේ කියලා. ඉතින් අපේ එක්සෑම් එක මේ එන්ඩ් වල තමයි අතරම ස්ටාර්ට් කරන්න තිබුණේ. හැබැයි ඒ වෙනකොට රටේ තිබිච්ච තෙල් ප්‍රශ්න ඊට පස්සේ යුනි එකේ හෝල් අවైలබිලිටි මේ දේවල් එක්ක එක්සෑම් එක ජූන් මිඩ් වලට පෝස්ට්පෝන් වුණා. normally අපේ faculty එකේ semester academics 14 weeks වගේ යනවා. ඊට පස්සේ අපිට 1 week study leave එකක් හම්බෙනවා. ඊට පස්සේ exam start කරනවා. ඉතින් මේ semester එක ටිකක් ඇදිච්ච නිසා අපිට study break එක 2 weeks වගේ හම්බුණා. හැබැයි ඉතින් study break එක ASCII වෙසක් එකත් ආපු නිසා ඒ දේවල් හැමදේම ඉවර වෙලා තමයි exam එකට වැඩ පටන් ගත්තේ. මේ පාර අපිට semester එකේ modules 6ක් තිබුණා. ඉතින් මේ 6න් 4කට විතර අපිට written paper එකක් තිබුණේ. මොකද එක module එකක් full continuous assessment වලින් cover වෙනවා. ඉතින් අනිත් එක තමයි අපේ R&D module එක. අතරම කිව්වොත් යුනිකේදී ඇකඩමික්ස් යන මේ 14 weeks ඇතුළත අපිට ෆයිනල් එක්සෑම් එක ෆෝකස් කරලා වැඩක් කරන්න හම්බෙන ටයිම් එක අඩුයි. මොකද අසයින්මන්ට්ස්, ප්‍රසන්ටේෂන්ස්, ප්‍රොජෙක්ට්ස් මේ දේවල් වලට ඒ පීරියඩ් එකේදී ෆෝකස් කරන්න තියෙන නිසා ඉතින් මේ හම්බෙන ස්ටඩි ලීව් එකේ තමයි අපේ ෆැකල්ටි එකේ මැජොරිටි අපි එක්සෑම් එක ෆෝකස් කරලා වැඩක් කරන්නේ. යුනිලයිෆ් එකේ තවත් අමතක වෙන දෙයක් තමයි කුප්පිය කියලා කියන්නේ. ඉතින් එක්සෑම් එකක් ලඟ වුණාම කුප්පියෙන් දෙන සපෝට් එක කියලා වැඩක් නැහැ. ඉතින් අපේ මේ යාළුවෝ සෙමිස්ටර් එකක් පුරාවටම අපි ඉගෙනගත්ත දේවල් කුප්පියකින් අපිට කියලා දෙනවා. ඒ වගේම නෝට්ස් හදලා ඒවා ෂෙයා කරලා ලොකු සපෝට් එකක් දෙනවා බැච් එකටම ගොඩ යන්න. ඉතින් ඒ හැමෝන්ටම thank you so much. ඉතින් කොහොම හරි ස්ටඩි වීක් එකත් ඔය විදිහට ඉවර වුණා. ජූන් 15th එක්සෑම් එක ස්ටාර්ට් කරා. ඉතින් අපි බලමු කට්ටිය කොහොමද එක්සෑම් එකට රෙඩි වෙලා ඉන්නේ කියලා. මං normally lectures වලට නම් පරක් වෙලා යන කෙනෙක්. හැබැයි ඉතින් එක්සෑම් එකට නම් පැයකට විතර කලින් යුනි එකට යනවා. ඉතින් ඔන්න මං ඉදා යනකොට අපේ දෙන්නෙක් සෙන්ටර් එකේ ඇවිල්ලා. ඉතින් අද අපේ 7th semester එකේ එක්සෑම් ස්ටාර්ට් කරනවා. ඉතින් අද තියෙන අපිට RPA module එක මොකක් වේද කියලා දන්නේ නැහැ. පොඩි බයක් තියෙනවා. ඉතින් අපි බලමු කට්ටිය කොහොමද එක්සෑම් එකට දෙලා ඉන්නේ සහ එක්සෑම් පේපර් එකෙන් පස්සේ කට්ටියගේ රියැක්ෂන්ස් කොහොමද කියලා අපි බලමු. stay tuned with us. සති දෙකකට විතර පස්සේනේ අපි සෙට් එක මේ හම්බෙන්නේ. ඉතින් අපිට කතා කරන්න දේවල් නම් ගොඩක් තිබුණා. ඉතින් අපි එක්සෑම් එකට නෝට්ස් රිෆර් කරන ගමන් පොඩ්ඩක් කතා කර hina වෙවි පොඩි ෆන් එකකුත් ගත්තා. ඇත්තටම එක්සෑම් එකට කලින් යාළුවොත් එක්ක මේ විදිහට hina වෙලා ඉඳ ලැබෙන එකත් මාරම වටිනවා. එක්සෑම් එකට තියෙන ප්‍රෙෂර් එක පොඩ්ඩක් හරි අඩු කරගන්න. අපි දැන් මම රොබෝ කෙනෙක් හදන්න යන්නේ. පැරිසි හතරම රොබෝලා හදන එක තමයි ඉගෙන ගත්තේ. මාරු සුපිරි. දැන් තාම තමයි දැන්නේ chapter 3 එකේ තව තියෙනවා. සිමියුලේෂන් කොහෙත්ම නැහැ. ඒසි කියන්නේ මෙහෙමයි PDF එකේ අට කියවද්දි උඩ මතක නැහැ. ඒක කේස් ගන්නන් තියෙනවා. බලමුනේ ලියලා. බලමු මේක තමයි දැන් අත එකට වඩා ඊට පස්සේ තියෙන ටික තමයි ගොඩක්ම කේස් හදනන් MCQ හරි තියෙනවා. RPA දැන් බැලුමක් කරලා තියෙනවා. නෑ මේ පාඩම් කරන එක මේ අමතකයි. RPA අද වඩා කලින් ඇවිල්ලා පොඩ්ඩක් පුරුදු වෙනවා. අපි දෙන්නම එක වගේ. අමාරුයි. RPA කුප්පිකට මෙයා තමයි
සෙට්ටුම් නෑ ඉතින් මෙයාට කොහොමද ඊසි වෙන්නේ අම්මෝ මාරලි සෙට්ටුම් එක තමයි අපිට කුමාරලි අපි විනාඩි 15කට විතර කලින් සෙන්ටර් කෝඩ් එකෙන් පිටත් වුණා එක්සෑම් හෝල් එකට. අද අපිට එක්සෑම් එක තියෙන්නේ හෝල් නම්බර් 1 එකේ. ඉතින් එතනට ගියන් පස්සේ තමයි ඇත්තටම දැක්කේ අද අපේ බැච් එකේ අනිත් ඩිපාර්ට්මන්ට් දෙකේ අය එතනට ඇවිල්ලා හිටියා. මොකද එයාලට පේපර් එක ලියන්න තිබුණෙත් අපේ එක්සෑම් හෝල් එකේම තමයි. අපිට දැන් පේපර් එක ඉවර වුණා. දැන් යන ගමන් තමයි ඉන්නේ. අපි දැන් අහමු කට්ටියගෙන් කොහොමද අද පේපර් එකේ මොකද පේපර් එක ගැන කමෙන්ට්ස් අහමු. මුලින්ම සනාව ඉන්න කොහොමද හිතන්නේ පේපර් එක? ඒ කියන්නේ හිතපු නැති එකක් ඇවිල්ලා තිබ්බා. හැබැයි හිතුව තරම් කෙලුණෙත් නැහැ. ෂේප් එකේ කරගන්න පුළුවන්. හිතනවා MCQ හරිද වැරදිද දන්නේ නැහැ ඉතින්. කළා. ඊට පස්සේ net ඉන්නවා. කොහොමද ඉතින් පේපර් එක? කරා පාඩම් කරපු ඒවා නම් අපරාධයනේ. ඔව් ඒක නම් ඇත්ත. PDF එකේ අපරාධනේ. ඒක ඉතින් ඇත්තා BPM දැනුමේ. මඩම්ට තේරෙන්නේ නැහැ. ඉතින් මං ඇත්තා ඔක්කොටම උත්තර දුන්නා. ඒක කොහොමද කමෙන්ට්ස්? කරා මොකද්ද ෆ්ලෝ chart එක පොඩ්ඩක් කේස් අවුලක් නෑ ෂේප් එක. ගාන හරියට කියලා හිතනවා. ඒක ඉතින් මටත් එහෙමයි. අවුලක් නෑ අනිත් ඒවා ටික කරගත්තන ෂේප් එක. ගාන ගැන සතුටු වෙන්නේ ඒ ගැන හිතලා ඒ ගැන හිතලා සතුටු වෙනවා අපි. හයි. එක්සෑම් එක එකක් ඉවරයි. තව තියෙනවා. තුනක්. තව තුනක් තියෙනවා. අනිත් දෙක මීට වඩා සිමියුලේෂන්. ඊට වඩා දෙයක් හදාගන්නවා. හරි එහෙම තමයි පේපර් එක ගැන කමෙන්ට් RPA පේපර් එක ගැන කමෙන්ට්ස් තමයි ඒ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එක්සෑම් එකේ ෆස්ට් ඩේ එක ඉවර වෙන්නේ. යනවා අපි බයි බයි. ඉතින් මේ ඉන්නේ මගේ vlogs වල ලොකු support එකක් දෙන නම්වැයි සෙතුමියයි. මේ දෙන්නගේ ස්පෙෂල් රික්වෙස්ට් එකක් නිසා තමයි මම මේ වීඩියෝ එක vlog එකට දැම්මේ. ඔයාලම අහලා බලන්නකෝ. ඒක කරන්නේ ඔයාලට අපිවත් ඔයාගේ vlog එකට ඇඩ් කරන්න කියලා රික්වෙස්ට් කරා. සතුටිනේ RPA paper එක ලියලා හොඳටම down වෙලා තියෙන දැන්. ඒකට මහන්සියද නිකන් මහන්සිය විඩාව නිවනවා. අපි දෙන්න නම් ඉතින් කියව යනවා. මේ අපේ එක්සෑම් එකේ සෙකන්ඩ් ඩේ එක. ඉතින් අද අපිට තියෙන්නේ සිමියුලේෂන් මොඩියුල් එක. මේ මොඩියුල් එක ඇතුලේ අපි ගොඩක් ඇප්ලිකේෂන්ස් ගැන තමයි සෙමෙස්ටර් එක පුරාවටම ඉගෙන ගත්තේ. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් පාර්ට් එකක් තමයි තිබුණේ. ඉතින් ඒකත් එක්ක මොන වගේ දේවල් මැඩම් පේපර් එකේ ක්වෙස්චන් කරයිද කියලා අපි හැමෝටම පොඩි ඩවුට් එකක් තිබුණා. ඉතින් එදා නම් අපි හැමෝම එක්සෑම් එකට කලින් වැදගත් කියලා හිතෙන පොයින්ට්ස් ඩිස්කස් කරන එක තමයි ඇත්තටම කළේ. දැන් අපි අහලා බලමු කට්ටිය කොහොමද එක්සෑම් එකට රෙඩි වෙලා ඉන්නේ කියලා. සිමියුලේෂන් දැන් නම් අපිට අත්තම කිව්වා ඇතිවලා ගන්න මේක ලියලා ඉවරයක් කරන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා ඊට වඩා ස්ට්‍රෙස් වෙන්න ඕන මොඩියුල් එක. ඒක එනකම් බලාගෙන ඉන්න. හරි good luck. හොඳයි අපි නෙට් කියන දේවල්. අපේ මොලේ පුරාගෙන ඉන්නේ ලියන්නේ. බලගෙන ලියන්නේ අද බලමු ඇවිල්ලා ගියුනේ ඉවරයි. අද අපිට තියෙන සිමියුලේෂන් පේපර් එක. ඉතින් දැන් අපි අනගමන් තමයි තියෙන්නේ. හරියටම තව පැය කාලෙකින් පේපර් එක පටන් ගන්නවා. අයි කොහොමද සිමියුලේෂන් මොකද හිතන්නේ? මොකද හිතන්නේ? නෑ ස්ටාර්ට් කරන්නේ නෑනේ මේක තියෙනවානේ. අද අපිට එක්සෑම් එක තියෙන්නේ පින්ක් ලැබ් එකේ. ඉතින් හයිබ්‍රිඩ් මෝඩ් එකකින් තමයි අද එක්සෑම් එක තියෙන්නේ. ඒ කියන්නේ රිටන් ක්වෙස්චන් එකක් එක්ක ප්‍රැක්ටිකල් ක්වෙස්චන් එකක් විදිහට පාර්ට්ස් දෙකකට තමයි පේපර් එක එන්නේ. දැන් අපි ලැබ් එකට යන්න තමයි හදන්නේ. ඉතින් අපි බලමු එක්සෑම් එකෙන් පස්සේ අද පේපර් එක ගැන කට්ටියගේ කමෙන්ට්ස් කොහොමද කියලා. පේපර් එක නම් පොඩ්ඩක් වෙලාව මදි ඇත්තටම කිව්වොත්. නෑ ඇත්තටම DES එකේ එහෙම මාරම වෙලාවක් ගියා මට. අර MSc යන්න ෂුවර් නෑ ලකුණු කොහොමද කියලා. මම අඬනවා. පේපර් එක කෙලොම වෙලා ගියා.
වැඩ මේ කතා කරලා. කියලා නෑ පේපර් ඕන වචනයක් කියන්න පුළුවන්ද? I love simulation. මම ඇත්තටම ඇස්සරින් කඳුලා මම ඇස්සරින් කඳුළු පියදා එනවා. මට MCR මරු අපි ගොඩ මේ පාර එක්සෑම් එකට එන්නේ නැති වෙයි කියලා හිතලා අපි සිලබස් එකේ පාඩම් කරන්නේ නැතුව අතාරින පාර්ට් එකක් තියෙනව නේද? අන්න ඒ පාර්ට් එකෙම එදා අපිට පේපර් එකේ ක්වෙස්චන් එකක් තිබුණා. ඉතින් ඒකත් එක්ක අපි ගොඩක් අයට එදා පේපර් එක නම් අමාරු වුණා. මට කියන්න වචන නැහැ මේ නොකිය ඉන්න තරමට හොඳයි. ඊසි හලෝතා වෙලා තිබුණ තව ලේසි. රිපීට්. ඔන්න ඉතින් එක්සෑම් එකේ 3 වෙනි දවසටත් අපි ආවා. ඉතින් අද තියෙන්නේ අපිට process governance module එක. මේ module එක ඇතුලේ අපි ගොඩක් ඉගෙන ගත්තා ISO standards ගැන. පේපර් එක නම් කොහොම වෙයිද කියලා දන්නේ නැහැ. අපි බලමු. එක්සෑම් රිලේටඩ් බ්ලොග් එකක් ගේන්න නම් ඇත්තටම අයිඩියා එකක් තිබුණේ නැහැ. මොකද අපි හැමෝම වගේ එක්සෑම් කාලෙට ගොඩක් ලොකු ස්ට්‍රෙස් එකක ඉන්නේ. හැබැයි අපි දැන් ඉන්නේ ෆයිනල් ඉයර් එකේ. ඉතින් ඊළඟ අවුරුද්ද වෙනකොට මේවා ලස්සන මතකයක් විදියට අපි හැමෝටම ආයෙ බලන්න පුළුවන් වෙනවා මේක බ්ලොග් එකක් විදියට ගෙනාවොත්. ඉතින් ඒ නිසා තමයි අද මේ බ්ලොග් එක මම අරගෙන එන්නේ. ඔන්න ඉතින් එදා නම් මට පේපර් එක ගැන කමෙන්ට්ස් ගන්න උනේ නැහැ. ස්පෙෂලි කියන්න දෙයක් තිබුණෙත් නැහැ ඇත්තටම. මොකද ලාස්ට් ඉයර් පේපර්ස් වලට වඩා වෙනස්ම විදියට තමයි මේ පාර හැම පේපර් එකක්ම ඇවිල්ලා තිබුණේ. අද කෙලවනවා පේපර් එක. අද නම් ඊයේ තමයි දැනගත්තේ මාස් කරපම ඔක්කොම පේපර් එක. කොයි පේපර් එකද? ගමන් මාව බය කරා මම අහලා නැහැ මේ පේපර් එක. එක්සෑම් ස්ට්‍රෙස් කියලා දෙයක් දන්නේවත් නැති දෙන්නෙක් තමයි මේ ඉන්නේ. ඉතින් එක්සෑම් එකට කලින් කාටරි මයින්ඩ් එක රිලැක්ස් කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේ දෙන්නා තමයි හම්බෙන්න ඕන. ඉතින් ඔන්න ඔය විදිහට එක්සෑම් එකේ ෆයිනල් ඩේ එකටත් අපි ආවා. අද 23 වෙනිදා. අද අපිට තියෙන්නේ අවුට්සෝසින් මොඩියුල් එක. ඉතින් අදත් අපිට එක්සෑම් එක තියෙන්නේ පින්ක් ලැබ් එකේ. ඉතින් අද තමයි අපේ එක්සෑම් එකේ ලාස්ට් ඩේ එක. ඉතින් අද තියෙන්නේ BPO මොඩියුල් එක. මොනවද දන්නේ නැහැ. මේ ඊළඟ තමයි බලන්න වෙන්නේ. ඉතින් කට්ටිය දැන් යන ගමන් ඉන්නේ. අද කියලා අනිවාර්යෙන් කියන්න බෑ. බලමු පේපර් එකේ මොකක් වෙයිද කියලා. කට්ටිය ඉස්සරහ යනවා. අපි බලමු අහලා. අද නම් ඔක්කොම පාඩම් කරලා ගිහින් මොනවයි දන්නේ. හලෝ සමදී. මොකද අද ඔක්කොම ෆිට කැමෙන් ඉන්නේ. පේපරේ හම්බෙන්න විතර තියෙන අපි ඒ තරම් රෙඩි වෙලා ඉන්නේ දියන්න. මං හිතන්නේ මේ සෙම් එකේ මට උරුම BC විතරයි. ඒකක් කියන්න තෙක් බානක නෑ. සතුට ඉවර වෙච්ච එක ගැන දන්නේ නැහැ රිසල්ට්ස් එද්දි මොනවා වේද කියලා. මටත් ඕක කියලා වුණා සුපිරියටම. කවන්නේ සහභාගී වීමයි වැදගත්. මට හරි සතුටුයි. එයාට performance 13. normally semester exam එකේ වෙරුණාම අපි department එකේ එකතු වෙලා group photo එකක් ගන්නවා. ඉතින් මේ හතර දෙනා අද photo එකට location එක fit ද කියලා බලනවා. ඇත්තට මේ location එක අපිට එච්චරම set උනේ නැහැ. මොකද අවුවත් එක්ක. හැබැයි ඉතින් කට්ටියව කොහොම හරි කැමති කරගෙන අපි එතනම photo එක ගත්තා. ඔන්න ඉතින් එහෙම තමයි අපේ 7th semester එකේ end වෙන්නේ. Thank you so much for watching the exam vlog. channel එක subscribe කරලා වීඩියෝ එක like කරන්නත් අමතක කරන්න එපා. තවත් ලස්සන vlog එකකින් අපි ඉක්මනටම ආයෙ හම්බෙමු. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. bye bye. एक लड़की को देखा तो ऐसा लगा
एक लड़की को देखा तो ऐसा लगा ओ मेरे सोनिया वे छड़ सारी गलियां में नाल तेरे तुर चलिया मैं ले चलूं मुझको दुनिया से तू दूर चोरी चोरी जद तेनू तक्या मैं खुद को संभाल न सकिया मैं चढ़ गया सजना तेरा ये फितूर रंग जानी रे मर जानी रा